අපිට එකට තියලා තේරුම ගන්න බැරි හැම අවස්ථාවකම අපි මොකද්ද කරේ බං කඩාගත්තනේ නේ. හරි. තේරුම ගන්න බැරි හැම අවස්ථාවකම අපි කරේ මොකද්ද කඩාගත්ත එක නේ. දැන් අපි කඩාගන්න එක. තේරුම ගන්න ලේසි වෙන්න. හරි. ඒ කඩාගත්තාම ළමයි මේකේ අර්ථය කොහොමද ප්‍රත්‍ය ධන අර්ථෙන් ප්‍රත්‍ය ධන අර්ථ හරි ළමයි යාගේ ප්‍රශ්නයක් එනවා මෙතන ප්‍රත්‍ය කියන්නේ මොනවද කියන එක හරිද ප්‍රත්‍යක් කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් ළමයි ප්‍රත්‍යාර්ථ නාම කියන්නේ ප්‍රත්‍යක් මගින් අර්ථයක් ප්‍රකාශ කරන මොකද්ද ප්‍රත්‍යාර්ථ නාම කියන්නේ ප්‍රත්‍යක් මගින් අර්ථයක් ප්‍රකාශ කරන ප්‍රත්‍යක් මගින් අර්ථයක් ප්‍රකාශ කරනවා කියන එක තේරෙන්නේ නැහැනේ. ඇයි? ප්‍රත්‍ය කියන එක දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ළමයි ප්‍රත්‍යක් කියලා කියන්නේ සරලව, ඕකේ සරලව. හරිද? සරලව මතක තියාගන්න ඕනේ දෙයක් නේ. සරලව ඔබ මතක තියාගනින් ප්‍රත්‍යක් කියන්නේ මෙහෙම එකක්. කොහොම එකක්ද? ප්‍රත්‍යක් කියන්නේ ළමයි සාමාන්‍යයෙන් අපේ නාම මූල තියෙනවනේ. නාම මූල. ක්‍රියා මූල තියෙනවනේ. නැත්නම් නාම ප්‍රකෘති ධාතු ප්‍රකෘති කියලා කියනවා. 10 පන්තියේ ඉගෙන ගත්තා නාම මූලයක් හොයන. නාම ප්‍රකෘතියක් හොයන. ක්‍රියා මූලයක් හොයන විදිය ධාතු ප්‍රකෘතියක් හොයන. මතක නෑනේ